අද පස්වරුවේ තදවැසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනට අදාළ නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද පස්වරු එකෙන් පමණ පසුව තදවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. විශේෂයෙන්ම ඇතැම් පළාත්වල තදවැසි ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බැවින් ජනතාවට විශේෂ අවධානයක් යොමු කරන ලෙස දැනුම් දෙයි. පස්වරු එකෙන් පමණ පසු නැගෙනහිර මධ්‍යම ඌව දකුණු සහ සබරගමුව යන පළාත්වල මෙන්ම පොළොන්නරුව මුලතිව් කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලද ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකියි. මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ తాවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.